ආදරණීය ජීවිතය. හොඳයි ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා යන විරාමයෙන් අනතුරුව ඔබ නැවත වතාවක් ඉතින් මේ ආදරණීය ජීවිතය ඇතුළේ අපි බ්‍රහස්පතින්දාවේ අපි ඔබව රැගෙන යනවන ගමනක් ඒ තමයි ජපානයට අරගෙන යනකොට කොයිතරම්නම් මේ ජපානයේ සංස්කෘතිය මේ භාෂාව ඒ වගේම තමයි මේ තියෙන සංස්කෘතියත් එක්ක බැඳුණු මේ රැකියාවන් මේ හැමදේම ගැන අපි කතා කරගෙන යනවා. එහෙම කතා කරගෙන යනකොට අදත් ඒ වගේ රසවත්ම දෙයක් ගැන මතක් කරනවා කියලා බලාපොරොත්තු තියාගෙන අපි දැන් යන්න සූදානම් ජපානයේ ජීවිතේ පැත්තට. රසවත්ම මාතෘකාවකට ඉඩ වෙන් කරගෙන තමයි ඉන්නේ. මොකද මේ ආහාර කියලා කියන්නේ රටින් රටට වෙනස් වෙන සංස්කෘතික මේ කාරණාවන් එක්ක බැඳුණු දෙයක්. ඒ වගේම තමයි මේ ලංකාවේ තියෙන ආහාර රටාවන් වගේම ජපානයේ තියෙන ආහාර රටාවන් පිළිබඳව කතා කරනකොට ලොකු වෙනසක් අපිට දකින්න හම්බ වෙනවා. ඒ වෙනස කොහොමද තියෙන්නේ? ඒ රසවත් වෙනස තව කොයිතරම් දුරට අපේ සෞඛ්‍යයට හිතකර විදිහට තියෙනවද කියලා අද දවසේදී අපි කතා කරන්න සූදානම් වෙනවා. ඒ පිළිබඳව ඔබව දැනුම්පත් කරන්න සුපුරුදු විදිහට අපිත් එක්ක ඉන්නවා. ජපාන් භාෂා ආචාර්ය තමාලි පේවරත් මහත්මිය අයබෝවන් සුබදැසන ඒ වගේම තමයි අපිත් එක්ක රැඳිලා ඉන්නවා ගින්සා ඕසෙන් ජපනීස් රෙස්ටොරන්ට් සභාපති කළමනාකරණ අධ්‍යක්ෂක රිචඩ් බාලසූරිය මහත්මයා අයබෝවන් සුබදැසනක්. ඉතින් මේ දෙපළත් එක්ක තමයි අද දවසේදී අපේ මේ ජපානයේ ජීවිතේ කතාව අපිට එකතු කරගන්න තියෙන්නේ. අපි අද කතාවට ප්‍රවේශයක් ගමු සුපුරුදු විදිහටම මේ ලංකාවේ කෑම වගේම තමයි මේ ජපානයේ කෑමත් හොඳට රස විඳපු කෙනෙක් තමයි ඔබ. කොහොමද අපිට ඒ ගැන කියන්නේ? ඔව් ඇත්තටම අද මාතෘකාවක් තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර කියලානේ ජපානයේනේ. එතකොට අපි කලින් කතා කර ආහාර සංස්කෘතිය ගැන. ඇත්තටම සංස්කෘතිය කියලා කතා කරද්දී අපිට මේ වගේ පොඩි වෙලාවකින් කෙටි කාලෙකින් කතා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපි අද විශේෂයෙන්ම ආහාර ගැන කතා කරන නිසා මම හිතනවා අපිට ඇත්තටම ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම මතක් වෙන්නේ ජපානයේ කොහම කෑමනේ. ඉතින් එතකොට මම හිතනවා අද දැන් අපි මේ කෑම කියන එක ජපන් ආහාර ලංකාවට එන මාධ්‍ය තියෙනවා එක එක. ඒතර එක එක මාධ්‍ය හරහා එනවා. නමුත් අද විශේෂ වෙනවා අපිට ඒක අපිට රස විඳින්න. ඇත්තටම ගිහිල්ලා ඒ කියන්නේ ඇස් වලින් දකිනවා වගේ නෙමෙයි. ඒක ඇත්තටම ආහාර කොයි වගේද රස විඳින්න පුළුවන් මාධ්‍යයක් තමයි රෙස්ටොරන්ට් කියලා කියන්නේ. ඒතර ජපන් ආහාර රෙස්ටොරන්ට් කියන මාධ්‍ය හරහා අපේ ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හින්දා මම හිතනවා අද ඇත්තටම හොඳයි කියලා ඒකට සුදුසුම ඔතෙන්ටික් ජපනීස් ෆුඩ් ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයෙක් අපිත් එක්ක ඉන්න නිසා අපි එතුමාගෙන්ම අහමු කියලා මේ ආහාර ගැන. හොඳයි මේ දැන් ගින්සා ඕසෙන් ජපනීස් රෙස්ටොරන්ට් එක කියලා කියන්නේ මේ ලොකු ආදරයක් දිනාගත්ත ඒ වගේම මේ බොහෝ දෙනෙක්ගේ පැමිණීම අපිට දකින්න පුළුවන්කම තියෙන රෙස්ටොරන්ට් එකක්. අපි පොඩ්ඩක් කතා කරමුකෝ දැන් අර කියපු දේත් එක්කම කොයි කාලේ වගේද මේක පටන් ගන්නෙ ලංකාවට කොහොමද මේ වගේ අත්දැකීමක් දෙන්න ඕනේ කියන දන එකතු වුණේ. අපි ගින්සා හෝසන් ජපනීස් ආයතනයේ ආහාර නිෂ්පාදනය සඳහා සැපීම සඳහා අපි 1987 හිල්ටන් හෝටලේ තමයි අපි මේක ඉස්සරලාම ආරම්භ කරේ. දැනට අද වෙනකොට අවුරුදු 39ක ඉතිහාසයක් තියෙන පරණම රෙස්ටොරන්ට් එකක්. මේකේ වටිනාකම තියෙන්නේ අර ඔතෙන්ටිසිටි. ඔතෙන්ටික් ජපනීස් රෙස්ටොරන්ට් කියන එක තමයි මෙතන වටින්නේ. ෆියුෂන් කියන කතාවෙන් අයින් වෙලා ට්‍රැඩිෂනල් ඒ කියන්නේ ජපානයේ ගිහිල්ලා ජපානයේ රස විඳින ජපානයේ කෑමක් කනවා නම් ඒකෙන් කන කෑමේ රසය සහ පරිසරය ඒ ඔක්කොම එකමුතු වෙච්ච තැනක් තමයි ගින්සා හෝසෙන් කියන අපේ ආයතනය. ඒ කියන්නේ ජපානයේ කෑම කිව්වම හරියම විවිධයි ගොඩාක් තියෙනවා වර්ග. අපිට සමස්ත කියනවා නම් ඉස්සලාම අපිට මේ බෙදන්නට පුළුවන් ඉස්සෙල්ලා අමු මාළු වලින් දෙන කෑම. ඒක සාමාන්‍ය ජනතාවට විශේෂයෙන් ලංකාවේ අයට පුරුදු නැති දෙයක්. අමු මාළු කනවා. අපි වැඩි තරම් ප්‍රිය කරන්නේ නැහැ නේද? ඒකේ කල්චර් එක. ඒ ලංකා කල්චර් එකට සංස්කෘතියට ගැලපෙන ටිකක් අඩු වුණාට ජපානයේ සංස්කෘතියට ඒක අනිවාර්යයෙන්ම සමගාම හොඳට යනවා. එතකොට සුෂි සාෂිමි ඒ සංකල්පයක් අපිට දකින්න පුළුවන්. දැන් ඔය කතා කරන අතරතුරේදී රෙස්ටොරන්ට් එකේ වටපිටාවත් අපි කතා කරගෙන යමු. ඉතින් ඒ වගේ ජපන් කෑම ලංකාවට අපි අඳුන්ලා දුන්නා. ඉතින් ඒ විදිහට දැන් අපි වර්ග මෙනු එකක් බැලුවොත් අපිට කියනවා වර්ග මෙනු එකේ
අයිටම් 200කට වැඩි ලොකු ගණනක් තියෙනවා. ලොකු පරාසයක ආහාර රටාවක් මේ කියන්නේ. ඉතින් අපි අර මොකද සෞඛ්‍යයට හිත කරන විදිහට මේ ජපන් ආහාර වශකු කියන එක අපි ගලප ගන්නවා නම් අපි ඒකට කියනවා ජපානයේ වශකු කියලා. වශකු කල්චර් එක. ජපනීස් ෆුඩ් කල්චර් එකට කියන වශකු කල්චර් එකක්. එතකොට ඒකේ ඉචිජු සංසයි කියලා ජපාන් වචනයක් තියෙනවා. ඒකෙන් වර්ෂ 1300කට වැඩි පැරණි ඉතිහාසයක් තියෙන කල්චර් එකක් ඒක. ඒකෙන් ඒගොල්ලෝ අදහස් කරන්නේ කෑම කනකොට නීතියක් තියෙනවා. ඒක නීතිය තමයි ඇත්ත වශයෙන්ම බත් එක අනිවාර්යයෙන්ම එනවා. ඊට අමතරව ඉචිජු සංසයි කියන එකෙන් සුප් එකක් එන්න ඕන. ඊට පස්සේ මස්සෝ මාළු අයිටම් එකක් එන්න ඕන. තුන්වෙනි එක තමයි එළවලු වර්ග දෙකක් එන්න ඕන. අවසානයේදී අපි ලංකාවේ වගේ ඩෙසර්ට් එකක් කෑමක් සම්ප්‍රදායක් නැහැ. ඒ වෙනුවට ඒගොල්ලෝ කියන්නේ තකුවන්, ඒ කියන්නේ මොකද ඒක කියන්නේ මේ තකුවන්, එතකොට මේ බොෂි එහෙම නැත්නම් ඒ වගේ පිකල් වර්ග. ඒකෙන් තමයි ඒ කියන්නේ කාලා ඉවරලා කට පිනවන කටේ ප්‍රසාදයේ ඇති වෙන විදිහට මේ පරිසරය සකස් කරන්නේ ඒ තකුවන් ඒ වගේ පිකල්ස් වලින් තමයි ඒක කරන්නේ. එහෙම තමයි එතකොට ඇත්තටම කියනවා නම් ඒ ශරීරයට හිතකර වෙන්නේ ජපානයේ කෑම හදනකොට වැඩියෙන් තෙල් දාන්නේ නැහැ. සීනි දාන්නේ නැහැ. එතකොට තෙල් දාන්නේ නැහැ, සීනි දාන්නේ නැහැ, එතකොට ලුණු දාන්නේ නැහැ. දානවා දැම්මට අනවශ්‍ය ප්‍රමාණයට වැඩි කරගන්නේ නැහැ. පුළුවන් තරම් ඒවා අඩුවෙන් තමයි අපි පාවිච්චි කරන්නේ. ඒක තමයි අත් වශයෙන්ම ජපානයේ තියෙන රහස. ඒ නිසා ශරීර සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන ජනතාව හැම වෙලෙම බලනවා මේ ජපනීස් කෑම ගන්න පුළුවන් නම් හැම වෙලෙම මේ ජපනීස් කෑමෙන් තමන්ගේ ශරීරය සැහැල්ලු කරලා හොඳ නිරෝගී ශරීරයක් ඇති කරගන්න පුළුවන් කියලා විශ්වාසයක් ඒ කඩේට තියෙනවා. හොඳයි. ඉතින් ඒ නිසා ඒ විශ්වාසය තියෙනවා වගේම තමයි මේ ජපන් රටට යන්න බලාපොරොත්තුෙන් ඉන්න. ඒ වගේම තමයි මේ සංස්කෘතිය පිළිබඳව දකින්න කැමති, අධ්‍යාපනයේ රැකියාවට යන්න කැමති කෙනෙකුට මේ හැමෝටම අද දවස් ගොඩක් වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඒ විශ්වාසයත් තියාගෙන අපි මේ පැත්තෙන් කතා කරමු. දැන් මේ ඔබ මේ කෑම වල රස බලපු කෙනෙක්. ඔය කියන විදිහට මේ ජපන් කෑම පිළිබඳව කතා කරනකොට සෞඛ්‍යයට හිතකරයි කියලා බොහෝ වෙලාවට අපිට තේරෙන තැන් ඕන තරම් තියෙනවා. මොකද ඒ දේවල් එක්ක අපිට බොහෝ වෙලාවට අපේ ලංකාවේ තියෙන කෑමත් එක්ක ටිකක් අපිට දැනෙනවා ටිකක් මේක ශරීරයට බර වැඩි වගේ දැනෙන අවස්ථා තියෙනවා. සැහැල්ලුවක් නෑ වගේ දැනෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ ජපන් කෑමවල ඒ වගේම මෙන්න මේ වගේ අපි ඒක දකින්න හරි අඩුවෙන් කියලා මට හිතෙනවා. අපි ඒක තව ටිකක් කතා කරමු. හැබැයි මේ හරිම වෙලාව බලලා එන්න ඕනේ. වෙලාව බලලා එමු අපි. ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. දැන් කියමු අපි වෙලාව බලුවා. දැන් අපි සෞඛ්‍යයට හිතකර ජපන් ආහාර කියලා කිව්වහම ඇත්තටම ඒකේ තුල අපි කතා කරන්න පුළුවන් අපිට ගොඩක් ලාට මුලින්ම එන්නේ ජපන් ජාතිකයෙක් කිව්වහම එයා හරිම සෞඛ්‍ය සම්පන්න ඒ වගේම ඇක්ටිව් එක්කෙනෙක් කියලා. ඒ දෙක එන්නේ කොහොමද කියන එක ගැන අපි පොඩ්ඩක් හොයලා බැලුවොත් සාමාන්‍යයෙන් ජපන් කට්ටිය අතර තියෙනවා මේ combination of balance food කියලා. කියන්නේ ඒකේ ආහාරවල combination එක balance වෙනවා. ඇත්තට ඕක ගැන කතා කරොත් අර කිව්වා වගේ ලංකාවේ තියෙනවා combination එකක් ආහාරවල තියෙනවා. නමුත් අපි කොයිතරම් දුරට ඒක අපේ ආහාරයට පුරුද්දක් වශයෙන් කරගෙන යනවද කියලා නැහැ. ඒක එක කාරණයක්. ඊට අමතරව ජපන් කට්ටියගේ තියෙන ওই ෆුඩ් පැත්තට අමතරව ඒගොල්ලන්ගේ ෆිසිකල් ඇක්ටිව්නස් එක. කියන්නේ ඒගොල්ලෝ ඔෆිස් එකකට ගත්තත් මොකක් හරි කම්පැනි එකක් ගත්තත් උදේ ඒගොල්ලෝ එක්සර්සයිස් කරලා තමයි පටන් ගන්න. ඒ නැතත් ඒගොල්ලෝ අනිවාර්යෙන් අර උස් පහත් ભેදයක් නැතුව ෆුඩ් සයිකල් එකේ ඔෆිස් එකට යනවා. ඒ වගේම ගොඩක් දුර ඇවිදගෙන යනවා. ඉතින් මේක ආහාර එක්කම තව එකක්. ඒ වගේම තමයි කල්චරල් ට්‍රැඩිෂන් එක. ඒතකොට කල්චරල් දේවල් ඒගොල්ලෝන්ගේ තියෙන්නේ මොනවා හරි ඇක්ටිව් එකක් කරන්න. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ෆෙස්ටිවල් එකක් ගත්තත් ඒක ඩාන්ස් කරලා, ඒ කියන්නේ පාර දිගේ යන්නේ හරිම ඇක්ටිව්. එතකොට මේ තුනම එකතු වෙනවා. ඒකෙන් මේන් එකක් තමයි මේ සෞඛ්‍ය සම්පන්න ආහාර කියන්නේ. එතකොට ආහාරවල ගත්තොත් එහෙම අර බාලසුරේසන් කිව්වා වගේ අනිවාර්යෙන් තියෙනවා රෝ ෆිෂ් එකක්. ඒ කියන්නේ ෆ්‍රෙෂ් ෆිෂ් එකක්, අමු මාළු තියෙනවා. එහෙම නැත්නම් සී ෆුඩ් එකක් තියෙනවා. ඒ වගේම රයිස් එක අනිවාර්යෙන් තියෙනවා. රයිස් එකත් එක්ක වෙජිටබල්ස්. ඔය තුන අනිවාර්යෙන් තියෙනවා. එතකොට අපි ලංකාවේ කරන්නේ එක්ක එකක් මොනවා හරි එක දෙයක් එක්ක කනවා. එහෙමනේ තියෙන්නේ.
අපිට බැලන්ස් ඩයට් එකක් තියෙනවා. තිබ්බට අපි කන්නේ අපිට ආස දේවල්. ජපන් කට්ටිය එහෙම නෙමෙයි. ඒගොල්ලෝගේ අර හෙල්දිනස් එක හින්දා ඒක පුරුද්දක් විදියට ওই හැමදේම මේ ආහාර තුල තියෙනවා. ඒතර මේ තුන එකතු වෙනකොට අනක හයි නියුට්‍රියන්ට් කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි ඒ වගේම ලෝ ඉන් ෆැට් කියලා කියනවා. ෆැට් එක අඩුයි. එතකොට මේ දෙක බැලන්ස් වෙලා කොහොමත් අනිවාර්යෙන් ආහාර එක්ක යනවා. ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම ඇත්තටම අර කිව්වා වගේ මං කියපු රෝ ෆිෂ් එකයි ভেජිටබල්ස් ඒ වගේම රයිස් කියන තුනත් එක්ක පෝෂ්‍ය පදාර්ථ වැඩියෙන් හම්බ වෙනවා. එතන ඔක්කොම කම්බිනේෂන් එක තියෙනවා විටමින්ස් ಜಾති ඔක්කොගෙම. ඒ වගේම මේගොල්ලන්ගේ තියෙනවා විශේෂයෙන්ම ෆර්මෙන්ටඩ් ෆුඩ් කියලා. ඒ කියන්නේ අපි කියන පැසුණු ආහාර කියලා අපි තියාගන්න. ඒ කියන්නේ කල් තියාගෙන අර ගොඩක්කට උදාහරණයක් විදිහට ගත්තොත් ජපන් වල නත්තෝ කියලා කියනවා. ඒ කියන්නේ ඇට జాතිය ඒගොල්ලෝ ගොඩක් කල් පල් කරලා තියාගෙන කනවා. ඒක ඇඟට ගොඩක් හොඳයි සෞඛ්‍යයට කියලා. නත්තෝ කියලා තියෙන සොයි සෝස් එක ඇවිල්ලා ඒකෙත් ඒ වගේ කල් තියලා අපි දැන් දැකලා තියෙනවා හුඟක් කල් ටිකක් තියාගන්නවා කියලා අපි දැකලා තියෙන අච්චාරු වගේ දේවල් අපි ලංකාව ඇතුළේ ටිකක් විනාකිරි එකතු කරලා එහෙම සිංහල අච්චාරු එහෙම තියාගන්නවා සතර බටු බෝජුවක් හැදුවත් ඒක එහෙම උඹලකට සම්බෝලේ තියෙනවා මෙන්න මේ වගේ දේවල් තියෙනවා මං හිතන්නේ අර ඒ වගේ ටිකක් කල් තියාගන්න පුළුවන්කම තියෙන දේවල් එකතු කරලා තමයි මේ අය මේක කරන්නේ නේද සෝයා ඇට වගේ ඒවා පල් කරලා හදලා තියෙක ඇත්තටම මම දැකලා ඇති සමහර නත්තෝ කියලා ඒ කියන්නේ පොඩක් ඒක ස්මෙල් එක අමුතුයි. නමුත් ඒක ඇඟට ගොඩක් හොඳයි. ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ග්‍රීන් ටී එක. ඒගොල්ලෝ ඒ කියන්නේ එක ආහාර වේලක මේ ඔක්කොම බැලන්ස් වෙනවා. ඒතර ග්‍රීන් ටී එකෙන් අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ දෙයක් සිද්ධ වෙන්නේ. හાર્ට් ඩිසීස් අඩු වෙනවා. ඒ වගේම තමයි තව කතා කරොත් අර උමාමි කියලා කිව්වා. ඒ රසය අනිවාර්යෙන් අන්තර්ගත වෙනවා එක කෑ. උමාමි කියලා ගත්තොත් එහෙම ගොඩක් වෙලාට කියනවා අර ඩ්‍රයි ෆිෂ්. ඩ්‍රයි ෆිෂ් වල මේ කුඩු වගේ නේද? පවුඩර් එකක් විදිහට වගේ. බොයිල් කරලා එකෙන් ගන්න දශි එක. දශි එක. ඒ කියන්නේ ඒ ඩ්‍රයි ෆිෂ් වල ඒවා සහ මෂ්රූම් සොය සෝස් ඒ වගේ දේවල් වලින් තවත් අපිට අර මේක බැලන්ස් වෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒකින්ද තමයි ගොඩක්ම අර හිතකර ආහාර කියලා ගත්තම මේ විශේෂයෙන් කියන්න ඕනේ WHO එකෙන් කියලා තියෙනවා සාමාන්‍යයෙන් ජපන් ජාතිකයන් ගත්තම ඒගොල්ලන්ගේ ආයු කාලය කියන්නේ ජෙනරල් ආයු කාලය ඇවරේජ් එක අවුරුදු 84ක් කියලා. නමුත් ඇත්තටම ග්ලෝබල් එකේ කියලා තියෙන විදිහට තියෙන 72යි කියලා. ඉතින් මෙහෙම ගත්තොත් අපිට විශේෂයෙන්ම පේනවනේ ලොකු වෙනසක්. අර ලංකාවේ අය ගොඩක් වෙලාවට අපි කන්නේ තව විශේෂ දෙයක් තියෙනවා. ජපන් කට්ටිය කියනවා කෑම ගන්නකොට හරහචිබු කියලා වචනයක් කියනවා. හරහචිබු කියන්නේ බඩෙන් 80%ක් විතරක් පිරෙන්න කෑම ගන්නවා. මොකද ඊටු සම්පූර්ණ 100ක් ගන්නෙ නැහැ. නමුත් අපි කරන්නේ මොකද්ද? අපිට බැලන්ස් ඩයට් එකක් තිබ්බත් අපිට පොඩ්ඩක් අර ආසාවට හිත පිරෙන්න සහ අපිට පොඩි පෙරේතකමකටත් අපි කන්නේ මේක කාලා බලන්න ඕනේ. අපි කනවා බඩ පිරෙන්න කනවා. නමුත් ජපන් කට්ටිය එහෙම නෙමෙයි. අර කියපු සංකල්පයක කන්සෙප්ට් එකක් ජපානයේ තියෙන හරහචිබු කියලා 80%ක් පිරෙන්න විතරයි කෑම ගන්න. ඉතින් මේ වගේ සෞඛ්‍ය සම්පන්න දේවල් එක තමයි ඇත්තටම කතා කරන්න ඕනේ ලංකාවේ අපිට ඇයි ඒක කරන්න බැරි. අපි පුරුද්දක් නැහැ අපිට. අපිට ඒකට පුරුදු වෙන්න අමාරුයි. ඉතින් අන්න ඒක තමයි අද ගොඩක්ම කතා කරන්න ඕනේ මේ ආහාර සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් මොනවද? ඔව් ආහාර සම්බන්ධයෙන් එහෙම කතා කරගෙන යනකොට අපි දකින දේ තමයි මේක පුරුද්දක් විදිහට කරනවා වගේම තමයි දැන් ජපාන් සංස්කෘතිය ඇතුළේ අපි දකින පුරුදු ගැන කතා කරනකොට ආහාරමේ පුරුදු ගැන කතා කරනකොට දෙයක් පටන් ගන්නවා කියන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි. මොකද ජපානයේ සංස්කෘතිය ඒ ආහාර ටික ඒ රසය ඒ විදිහට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. විවිධ කාල තබා ගැනීමේ ද්‍රව්‍ය ගැන මතක් කළා. ඒ වගේ මේකට එකතු කරන අමුද්‍රව්‍ය ගැන කතා කරා. ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන මතක් කරනකොට කොහොමද මේක ආරම්භ කරපු මුල් දවස්වල මේකට ඕන කරන දේවල් ටික හොයාගත්ත විදිය ඊට පස්සේ දැන් අද වෙද්දි මේ ලෝකේ වෙනස් වෙලා තියෙන එකත් එක්ක හොයාගන්න දේවල් ලං වෙලා තියෙනවා වෙන්න පුළුවන්. කොහොමද අපිට ඒ ගැනත් මතක් කරන්නේ? ඒකමත් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. 1987 වෙනකොට ලංකාවේ සුපර් මාකට් සංකල්පයක් තිබ්බේ නැහැ ඇත්තටම කියනවනේ. සුපර් මාකට් තිබ්බේ නැහැ. එහෙම නැත්නම් ජපනීස් රෙස්ටොරන්ට් එකට ගැලපෙන ඉන්ග්‍රීඩියන්ට්ස් හොයාගන්න කොතනකවත් බඩු තිබ්බේ නැහැ. ඇත්තම කතාව. මොකද ජපන් කෑම ගැන ලංකාවේ අය උංග දැනගෙන හිටියෙත් නැහැ. අවශ්‍ය පහසුකම් සපයලා තිබ්බෙත් නැහැ. ජපානයට ගිහිල්ලාම තමයි ඉස්සර විස්තර කියන්නේ නේද? ඊට පස්සේ එතකොට දැන් මම ජපන් 87 මම අපි මේ ජපනීස් රෙස්ටොරන්ට් එක පටන් ගන්නකොට මම පටන් ගත්තේ මමයි මිස්ටර් ගොතෝ කියලා මගේ අනිත් පාර්ට්නර්ත් එක්ක. ඉතින් ජපන් ජාතිකෙක් වුණ නිසා අපිට මේ ගමන මෙච්චර දුරක් ගෙනියන්න පුළුවන් වුණා. ඒ කියන්නේ එයා සම්පූර්ණයෙන්ම ජපන් පැත්ත බැලුවා.
මම ලෝකල් ලංකා පැත්ත බැලුවා. එතකොට මේ කෝඩිනේෂන් එක හොඳට ගියා, ගැලපිලා ගියා. එතකොට උදාහරණයක් කියනවනේ මේ ඉන්ග්‍රීඩියන්ට්ස් කියන එක අපි 5 star හෝටල් එක, හිල්ටන් එක කියන්නේ 5 star හෝටලයක්. ඉතින් හැම වෙලේම මේගොල්ලෝ ක්වොලිටිය බලනවා. ඉතින් අපටත් ඒ තත්ත්වෙම මේ පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මේ පවත්වාගෙන යනවා නම් ජපානයේ රෙස්ටොරන්ට් එක තියෙන දේවල් ඒ ආකාරයෙන්ම මෙහි තියෙන්නත් ඕනේ. ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්න ඕනේ, කෑම තියෙන්න ඕනේ, ටේස්ට් එක තියෙන්න ඕනේ, සර්විස් එක තියෙන්න ඕනේ, ස්ටාෆ් එක ඉන්න ඕනේ. ඒ වගේ හැම දෙයක්ම අංග සම්පූර්ණ තියෙන්නට ඕනේ. එතකොට මිස්ටර් අපේ ගොතෝසන් මොන කරේ එයින් අපිට ජැපනිස් චෙෆ්ලා ගෙනාවා. ස්ටාෆ් එක ගෙනාවා ජැපනිස්ලා. ඊට අමතරව මාසයකට දෙපාරක් ප්ලේන් එකේ ලංකාව කොළඹ ඉඳන් ජපානයට ෆ්ලයි කරලා හෑන්ඩ් කැරි එකෙන් ඒ කියන්නේ හෑන්ඩ් කැරි කරලා අමුද්‍රව්‍ය ගේනවා. අමුද්‍රව්‍ය කිව්වට දැන් අපිට ෂිප් එකේ ගේන්න පුළුවන් කල් තියා ගන්න පුළුවන් ඩ්‍රයි ෆුඩ් අයිටම්ස්. පෙරිෂබල්ස් අයිටම් කියන්නේ ඔය සාෂිමි වගේ දේවල් අමුද්‍රව්‍ය මාළු ඒවා නැතුව ජැපනිස් රෙස්ටොරන්ට් එකක් කරන්න බෑ. සාෂිමි සෙක්ෂන් එක තියෙන්න ඕනේ. එතකොට ලංකාවේ තියෙන වර්ග දෙක තුනක් තිබ්බට ඒක මදි. නමුත් ඊට වැඩි ලොකු පරාසයක් තියෙනවා ජැපනිස් සුෂි සාෂිමි සෙක්ෂන් එකට මාළු ගේන්න ඕනේ. ඉතින් ඒක අනිවාර්යයෙන් මේ කාර්යීතු කරේ මිස්ටර් ගොතෝ ෆ්ලයි කරලා අතේ ගෙනපු නිසා තමයි ඒ අපි ගින්සා හවුසෙන් කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් අපිට හදාගන්න පුළුවන් උනේ. ඒ බ්‍රෑන්ඩ් නේම් එක තවමත් අපි ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. ඉතින් පාරිභෝගිකයෙක් විශ්වාසය තියාගෙන. ඒ පාරිභෝගික විශ්වාසය තවමත් අපි ගාව තියෙනවා. හොඳයි. ඒ නිසා මේ පාරිභෝගික විශ්වාසය ගැනත් මතක් කරනකොට මේ අපිට දැන් මේ ආහාර ගැන කතා කළා. ඒ ආහාර පිළිබඳව අපි දැනගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මේ අපිට ඡායාරූප කීපයක් තියෙනවා. අපිට ඒකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කොයි පැත්තෙන් හරි මේ කොහොමද මේ ආහාර ගැන කියලා අපේ නිෂ්පාදක මණ්ඩලය සූදානම්. මෙන්න මේක මොන නමින්ද හඳුන්වන්නේ? මේක තමගෝ යකි කියලා තියෙන්නේ. තමගෝ යකි කියන්නේ බිත්තර වලින් හදපු මේ එකත් සුෂි මේක ඇවිල්ලා සාෂිමි සුෂි කියන එක දෙකේ වෙනසක් තියෙනවා. දැන් සාෂිමි කියන්නේ raw fish විතරයි. ඒ කියන්නේ අමු මාළු without rice සාෂිමි. එතකොට සුෂි කියන්නේ විනිගර්ඩ් රයිස් සමග මාළු වෙනවා නම් අපි ඒකට කියන්නේ හැම එකක්ම සුෂි කියලා. එතකොට සුෂි සාෂිමි කියන එකේ වෙනස පැහැදිලි කරගත්තොත් සාෂිමි වලට රයිස් එන්නේ නැහැ. දැන් මේක ඇවිල්ලා තමගෝ මකේ එකක්. ඒක තමගෝ එකක්. හරි. තවත් ඡායාරූපයක් අපිට බලන්න පුළුවන්. මේ අපේ රෙස්ටොරන්ට් එක කියන්නේ මේ රෙස්ටොරන්ට් එකේ එන්ට්‍රන්ස් එක මේ තියෙන්නේ. මේක තියෙන්නේ ගලදාරි පරිසරයේ. මේක ඇවිල්ලා තෙප්පයියාකි කියලා තව එකක් තියෙනවා ග්‍රිල් කරන සිස්ටම් එකක්. තෙප්පයියාකි කියන එක ට්‍රැඩිෂනල්ම ජැපනීස් නෙවෙයි. තෙප්පයියාකි ග්‍රිල් සිස්ටම් එක වෙස්ටර්න් වල තියෙනවා. නමුත් මේක ජැපනීස් ක්‍රමයට අපි හදන්නේ ඒකට පාවිච්චි කරන සෝස් වර්ග තියෙනවා. ඒ සෝස් වර්ගයෙන් තමයි ඒ ඔතෙන්ටිසිටි ගන්න අපි. ඒ නිසා තෙප්පයියාකි කියන්නේ ග්‍රිල් මේකට සෑහෙන ඩිමාන්ඩ් එකක් තියෙනවා තෙප්පන් වලටත්. එතකොට මේක ඇවිල්ලා මේ හැම්බර්ග් තේෂකු. හැම්බර්ග් තේෂකු කියලා කියන්නේ පෝක් සහ බීෆ් මින්ස් කරලා. හරිම ලස්සනයි නේද? රැස්සට ප්‍රිය කරනවා. ජපානයේ කෑම ගැන කිව්වොත් මේ අත වශයෙන් ඒගොල්ලෝ ඉස්සෙල්ලා කන්නේ මේ ඇහෙන්. ඒකල කියනවා ඔයිසිසෝ කියලා. ඔයිසිසෝ කියන්නේ ඔයිසි කියන්නේ රහයි, සෝ කියන්නේ පෙනුම ලස්සනයි කියන එක කියනවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කන්න ඉස්සරලා ඉතදකිමස් කියන වචනේ පාවිච්චි කරනවා. ඉතදකිමස් කරන කියන්නේ මේ මාළු සපේපු කට්ටියට මාළු කට්ටියට හැමෝටම අරිගතෝ කියන තෑන්ක් කිරීමක් තමයි ඒක. ඒකේ අතුව තමයි ඉතදකිමස් කියලා කියන්නේ. හොඳයි. අපිට මේ කතා කරන්න දේවල් බොහෝමයක් තියෙනවා. විස්තර දැනගන්න ගොඩක් තියෙනවා. මොකද මේ ජපානයේ ජීවිතේ කතාව ඇතුළේ අපි ගොඩක් විස්තර කතා කරමින් යනවා මේ ජපානයේට. ඇත්තටම තියෙනවා නම් මේ ටිකට් එකක් දාගෙන අපි ප්ලේන් එකේ යන්නේ නැති ටික විතරයි. මේක ඇතුළේ තියෙන්නේ. ඒ නිසා එහෙම තියෙනකොට මංගාව තියෙනවා මෙන්න මේ පොඩි ෆ්‍රේම් කරපු එකක් තියෙනවා. මං හිතන්නේ මම මේක ගැන විස්තර කියනවට වැඩිය මට මේක ගැන විස්තර කරන්න පුළුවන් නම් හොඳයි. මට කියන්නකෝ මේ අවස්ථාව මොකක්ද කියලා. මේ අවස්ථාව ඇත්ත වශයෙන්ම මේක ඉදිරිපත් කරන ලැබීම මට බොහොම සන්තෝෂ අවස්ථාවක්. ඔය 1915 දී ජපාන් තානාපති කාර්යාලයෙන් ලංකාවේ ජපාන් තානාපති කාර්යාලයෙන් ජපාන් රජය විසින් දෙන ලද ගින්සා හෝසෙන් එකට දෙන මේ දුන්න සහතිකයක්. ඒ සහතිකය සඳහන් වෙලා තියෙන්නේ රටවල් දෙක අතරේ සංස්කෘතිය සහ ආහාර පිරිසීම සම්බන්ධයෙන් රටවල් දෙක අතර සහයෝගය අගය කිරීම පිළිඹු කරන සහතිකයක් තමයි ඔකේ තියෙන්නේ.
හරි. ඉතින් මේ මෙහෙම වටපිටාවක් තියෙනකොට මේ වගේ ආඩම්බර වෙන්න පුළුවන්කම තියෙන ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ අරගෙන ඇවිල්ලා තියෙන වටපිටාව ඇතුලේ කොයිතරම් දේවල් අපිට වගේම තමයි මේ ජපානයේ ජාතිකයන් හැමදාම හැම වෙලාවකම විශ්වාසය දිනාගෙන එනවා කියලා අපිට දැනගන්න හම්බ වුණා. ඒ නිසා ඉතින් අපිත් එන්නම් ඇවිත් යන්න. ඒ වගේම තමයි මම මේ ඔබට කියනවා මේ අපි කියමු මේ ජපාන් ජාතිකයන් මේක නරඹනවා. ඒ වගේම තමයි ජපානයේ සිටින ශ්‍රී ලාංකිකයන් මේ අපේ වැඩසටහන නරඹනවා. ඒ නිසා ඒ අයගෙන් හොඳම ප්‍රතිචාර අපිට එකතු වෙලා තියෙනවා. බොහොම ආදරෙන් ඒ නිසා හැමෝටමත් වැදගත් වෙන විදිහට අපි කියමු නේද ලංකාවේ අයට වගේම ජපානයේ ඉන්න අයට අපි යාළගෙන මේ කතා කරන වෙලාවක් වෙන් කරගෙන තියෙනවා කියලා. ඔක මං හිතනවා මට වඩා රෙස්ටුරන්ට් එකේ ආයතන පුද්ගලයා කතා කරොත් හොඳ නැද්ද? අපි කියමුකෝ ජපාන් භාෂාවෙන්ම කියන්න පුළුවන්ද? ඔව් කියන්න පුළුවන්. ජපාන් භාෂාවෙන් කිව්වොත් ලංකාවේ කට්ටියට මම පොඩ්ඩක් කියලා සිංහලෙන් ඊට පස්සේ ජපාන් වලින් කියන්න. ඒක හොඳයි වටිනවා. ඒ කියන්නේ මොකද අපි ලංකාවේ ජපාන් ජාතිකයෝ ඉන්න ඒ කට්ටියට ජපානයට යන්න අවස්ථාවක් නැත්නම් ජපාන් කෑම ගැන දන්නවා නම් ජපාන් ටේස්ට් එක අවබෝධ කරගෙන තියෙනවා නම් ගියා සමානයි ගින්සා හොසෙන් කියන මේ ආයතනයට ඇවිල්ලා කැමරේ වෙලා කාලා යන එක ඒ අත්දැකීම ලබා ගන්න පුළුවන් උත්තම හොඳම අවස්ථාවක්. ඊට පස්සේ ජපාන් වලින් කියනවා නම් ගින්සා හොසෙන් ගම සංජු කියුනෙන් කුරේ නගායයිදා ශ්‍රී ලංකාවේ කුරේ සිගතෝ යත්තමස් නොදේ වරේ ගින්සා හොසෙන් තියු බ්‍රෑන්ඩ් ನೇಮ್ ගා යකු ඉස්කුත්තේ ආරිමස් නොදේ සුකුජිතෝ නන්දෙමෝ high class de high grade de iskutteri none tanuchimini ansinste tanuchimini kittiku dasai minna irisai mas minna we are welcome හොඳයි ඔන්නෝම තමයි ඉතින් වෙලාවට ගොසන් වෙලා තියෙනවා එහෙනම් අපි නැවත දවසක මුණ ගැහෙන බලාපොරොත්තු තියාගෙන මම හිතන්නේ තව වෙලාව තිබුණා නම් කතා කරන්න පුළුවන් ඒ තරමටම මේක බොහොම සුන්දරයි ඒ නිසාම තමයි අද දවසේදී මේ ගැන කතා කරන්න අපිට එක්ක සම්බන්ධ වුණේ ජපාන් භාෂා ආචාර්ය තමාලි ප්‍රේමරත්න මහත්මිය ඒ වගේම ගින්සා හවුසෙන් ජපනීස් රෙස්ටොරන්ට්යේ සභාපති කළමනාකරන අධ්‍යක්ෂක රිචඩ් බාලසූරිය තුමත් අපිත් එක්ක සම්බන්ධ වුණා දෙපළටම බොහොම ස්තුතියි ජපානයේ ජීවිතය අද අපේ සෙග්මන්ට් එක හැද කරන්න එකතු වුණාට බොහොම ස්තුතියි අයබෝන් හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.